තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න ඕන කියලා මට හිතුණා. අදත් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන ආයතනයක් ගැන. ආයතනය තමයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය පටන් අරගෙන තියෙන්නේ 1980 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතට අනුව. ඒ වගේම තමයි මෙම විවෘත විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමේ මූලික පරමාර්ථය වෙලා තියෙන්නේ දුරස්ථ අධ්‍යාපනය සඳහා ප්‍රවේශ වීමට උසස් අධ්‍යාපනයක් ලබා දීමේ බලාපොරොත්තු. ඒ වගේම තමයි මෙම සංකල්පය ඉදිරිපත් කිරීමට මූලිකවම ඉදිරිපත් වෙලා තියෙන්නේ එවකට කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරපු නිශංක විජේරත්න මහතා විසින් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කුලපති විදිහට කටයුතු කරන්නේ ආචාර්ය එම්.ඒ. උපාලි මාම්පිටිය මහතා, උපකුලපති විදිහට කටයුතු කරන්නේ මහාචාර්ය එම්.පී.සී. තිලකරත්න මහතා. ඒ වගේම තමයි මේ විවෘත විශ්වවිද්‍යාලය තව විද්‍යාපීඨ 6කින් සමන්විත වෙනවා. ඒ තමයි අධ්‍යාපන පීඨය, කළමනාකරණ අධ්‍යාපන පීඨය, ඉංජිනේරු තාක්ෂණ පීඨය, සෞඛ්‍ය විද්‍යාපීඨය හා මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාපීඨය. විවෘත විශ්වවිද්‍යාලය ගැන කතා කරද්දී නීති අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් අපිට විශේෂයෙන් කතා කරන්න පුළුවන් මාතෘකාවක් වෙනවා. නීති අධ්‍යාපන පීඨයේ තියෙන්නේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාපීඨය යටතේ මෙම නීති දෙපාර්තමේන්තුව පටන් අරගෙන තියෙන්නේ 1984 දී. මෙහි ආයතන 9ක් තියෙනවා. ඒ කියන්නේ මධ්‍යස්ථාන 9ක් තියෙනවා. ඒ වගේම අධ්‍යාපන මධ්‍යස්ථාන 19ක් තියෙනවා. කියන්නේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන 9යි අධ්‍යාපන මධ්‍යස්ථාන 19ක් විදිහට තමයි තියෙන්නේ. වර්තමානයේ ප්‍රධානියා විදිහට කටයුතු කරන්නේ වාසනා පණ්ඩිරත්න මහත්මිය. ඒ වගේම තමයි ප්‍රථම කුලපති විදිහට කටයුතු කරන්නේ ගාමිණී කොරයා මහතා. නීති අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පළමු ප්‍රධානියා විදිහට කටයුතු කරන්නේ සාවිත්‍රි ගුණසේකර මහත්මිය. ඒ වගේම ඇය තමයි පළමු කාන්තා නියෝජනයද වෙන්නේ. මම හිතනවා මූලික වශයෙන් ඔයාලට දැනගන්න ඕනේ. කියන්නේ විවෘත විශ්වවිද්‍යාලය සම්බන්ධව මූලික වශයෙන් දැනගන්න ඕනේ. මූලික කරුණු ටික මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා කියලා. ඊට අමතරව නීති අධ්‍යාපන පීඨය ගැනත් මූලික වශයෙන් දැනගන්න ඕනේ තොරතුරු ටික මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා කියලා මම හිතනවා. ඒ ටික ඔයාලගේ තරඟ විභාග වලට හරි සාමාන්‍ය දැනුමට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. තවත් මේ වගේ වැදගත් කියලා හිතන ආයතනයක් හරි ස්ථානයක් හරි ඒ වගේ පොතක් හරි ඒ වගේ මොන හරි දෙයකින් නැවතත් මම ඔයාලව හම්බ වෙන්න එන්න බලාපොරොත්තු වෙනවා. එතකන් රැඳී සිටින්න. No rules tonight. Don't say a word, just from my eyes. We cross the line. One step closer every time. No rules tonight. Don't hold back, don't be polite. We lose control. Feel the rhythm take us over. No rules, no rules tonight. No rules, no rules tonight. No rules tonight. You move slow, but I see it every glance.